ඔබද ඔබේ අසුන් කරා යන්නට කියා. දැන් ඉදිරිව ඇත්තේ දෙවන ස්ථානය සහ ජයග්‍රාහකයා තෝරා ගැනීමේ ඒ අවස්ථාව. මා කැමති මේ අවස්ථාවේ යොමු වන්නට අපගේ විනිශ්චය මණ්ඩලයට. ශර්ලි වයිජයන්ත ඔබට කියන්ට ඇත්තේ කුමක්ද? තව ටිකක් ඔබේ ප්‍රශ්නේ පොඩ්ඩක් විස්තර කරුවත් මට හොඳයි. පැහැදිලි යමක් කියන්න. ඔබ දකිනවා තරඟකරුවන් දෙදෙනෙක් මේ වේදිකාව මත මෙගා ස්ටාර් කිරුළු බලදන්නට සූදානමින් සිටිනවා. ඔබ මේ දෙදෙනාගෙන් කුමන තරුවට ඒ මෙගා ස්ටාර් කිරුළ ලැබෙනු ඇතයි කියා මේ මොහොතේ හිතනවා ඇති. ඔබ බලාපොරොත්තු වෙන්නේ කුමක් සිදුවේ කියලා? නම් කිරීම අවශ්‍යද ඔබට? ඔබගේ ඍජුභාවය පමණයි එයින් දක්වන්නේ. ඔබගේ ඍජුභාවය පමණයි එයින් දක්වන්නේ. ඔබට අවශ්‍ය නම් කියන්න පුළුවන්. ඉතා පැහැදිලිව කියන්නම්. ජයග්‍රහණය කළ යුතු දයාසිරි ජයසේකර. පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය රෝෂි සේනානායක ඔබට යමක් පවසන්නට පුළුවන්ද ඒ ආකාරයෙන්? මම ඉස්සෙල්ලාම පවසන්නයි හැදුවේ ඔබතුමා තමයි මාව නැවැත්තුවේ. මෙයයි අවස්ථාව. පැහැදිලිවම මේ වේදිකාවේ මම හැමදාමත් කිව්වා මේ වට තුනේදීත් කිව්වා දයසිරි ජයසේකර කියන්නේ අනිත් තරම් කර්ම තුන්දෙනාට අභියෝගය. ඒකම මම කාගෙවත් කියන්නේ නැහැ. මම දයසිරි ජයසේකර ගරුමන්ත්‍රීතුමා මෙගස්ටාර් වෙනවා කියන එක කියනවත් එක්කම මම කනගාටුවටපත් වෙනවා සුරේෂ් දෙවෙනි තැනට ආපු නැති එක ගැන. ගරු නියෝජ්‍ය මාධ්‍යමනි ඔබගේ අදහස කුමක්ද? අංක දෙක තීන්දුවක් දුන්නම ඒ තීන්දුව මත පිළිගන්න ඕන විනිශ්චයකාරවරුන් හැටියට මේ දැසනේ එතුමා විශාරදවරේ ඒකයි තමයි තීන්දුව දුන්නේ. හොඳයි. මා සූදානම්. සැබෑ සුපිරි කරුව දැන් තෝරන්නට මේ මොහොතේ අද රාත්‍රියේ කිරුළු බලදින්නේ මෙගා ස්ටාර් ලෙසින් දයසිරි ජයසේකරත් අජිත් වීරසිංහ අතරින් මෙගා ස්ටාර් මේ විරාමයේ නැවතුරුව Megastar Grand Finale.
Besta නිල සංනිවේදන සහකරු නිල පානය නිල කේශලාවන්‍ය සත්කාරය SMS ringing tones අඩුම ගානට ජාත්‍යන්තර ඇමතුම් ඊමේල් ලැබීමේදී SMS මගින් දැනුම් දෙන්න සිංහලෙන් ඊමේල් සිංහලෙන් බ්ලොගින් සහ Facebook update www.mydialog.lk සිංහලෙන් අන්තර්ජාලයට ලොව ලොකුම තිරය ඉදිරියේ හිස්තොරි අභියෝගය ලෑස්තිද? ලොකු තිරය හැමදේම පෙනේවි. ඒක මම පාවිච්චි කරන්නේ. What? Zero. History බිඳුවයි. මම දැනගත්තා. මම ගන්න ක්ලියර් ෂැම්පූ. අත්‍යවශ්‍ය දෝෂාවේ ඇති ක්ලියර් ෂැම්පූ සත්‍යකින්ම හිස්තොරි නැති කර දමනවා. අනෙක් ෂැම්පූ වලට මේක කළ හැකිද? නෑ. ක්ලියර් ෂැම්පූ zero dandruff. Besta! Fun එක තමයි වැඩි. ශ්‍රී ලාංකේය සුපිරි ගායනකරු අභිෂේකේ කූට ප්‍රාප්තිය වන කිරුළු පැලඳීමේ අභිෂේක මංගල්‍ය දැන් අප සූදානම් ඔබ ඉදිරියේ ඉතාමත් උත්කර්ෂවත් ලෙසින් ගෙන එන්නට මේ තරඟකරුවන් දෙදෙනාගේ දක්ෂතාවන් අනුව ඔවුන් ලබා ගන්නා ඒ ස්ථානයන් ගැන කල්පනා කරන විට අද ඔවුන්ට ලැබෙන ඒ ත්‍යාගය ගැන යම් කිසි සඳහනක් කළොත් දෙවන ස්ථානයට Ideal Automotors වෙතින් Ssanyon Ideal Automobile අති සුඛෝපභෝගී මෝටර් රථයක් සහ සම්මානයක් පිරිනැමීම. ඒ වගේම ජයග්‍රාහකයාට ETI Homes වෙතින් ලක්ෂ ගණනක් වටිනා නිවසක් සමගින් දිමෝ වෙතින් ටාටා විස්ටා ඉතාමත් ඉන්දිකා සුඛෝපභෝගී මෝටර් රථයක් පිරිනැමීම. ඉතින් නිවසක් සහ මෝටර් රථයකට ජයග්‍රාහකයා උරුමකම් කියනවා. ඒ වගේම මෝටර් රථයක් දිනා ගන්නට මේ දෙදෙනාටම හැකියාව තිබෙනවා. හොඳයි. අපි සූදානම්. අද රාත්‍රියේ ඔබ මේ දෙදෙනා අතරින් තෝරා ගන්නා ඒ සුපිරිතරු කිරුළ වෙනුවෙන් කළ වික්‍රමය Tamanගේ කුසලතා දැක්ම දක්වන්නට අජිත් වීරසිංහ අංක 1 අද රාත්‍රිය වර්ණමත් කළ ආකාරය අජිත් තියෙනවා විජය කුමාර තුංගයන්ගේ ඒ මහා සුවිශේෂ කලාකරුවගේ හඬ. විජය ඒ හඬින් නියම ප්‍රයෝජනය ගත්තනම් ඉතාමත් හොඳ තත්ත්වෙන් මේ ගීතය ගාන කරන්න තිබුණා.
පාට සරුංගල් වාගේ අපේ ජීවිතේ ඇතයි කිල්ලේ පාවෙ ඔය ලෝකයේ ඔබර වෙන්නේ කරකන්නම් ලෝකේ අල්ලේ නටවාලා ඒ වගේම ඔබ මේ තරංගාවලියේ තවත් විචිත්‍රවත් ගීත කිහිපයකින් ඔබව අමන්දානන්දයට පත් කරමින් ඔබගේ ප්‍රතිචාරය නොඅඩුව විනිශ්චය මණ්ඩලයේ ප්‍රතිචාරය උපරිමයට ලබාගත් අද දවසේ අංක 2ට තරඟ වැදුණු දයාසිරි ජයසේකරගේ ඒ ඉදිරිපත් කිරීමද ඔබේනෙත යදී මහද අලුරු සඳ හොරෙන් බලා වලාරුද සැඟවිලා අනිත් තරගකරුවන් තුන්දෙනාට ඔබ සැබවින්ම අභියෝගයක්. මම විශ්වාස කරනවා අද ප්‍රේක්ෂක ජනතාව නිවැරදි ලෙස තීන්දුවක් අරගෙන නිවැරදි ලෙස SMS ගහලා සැබවින්ම මේ වේදිකාව අයිති විය යුතු පුද්ගලයාට ඒ අවස්ථාව ලබා දෙයි කියලා. ලෙන්චිනාමගේ අංගියේ යන්තරට වී ගොම්මනේ සෝජා ප්‍රාප්තියේ අවසන් හදගෙන නිමිෂයයි අපිට මේ මොහොතේ ඔබ සිතන දේ මටත් වැටහෙනවා. මගේ හදවතට ඒ දෙම දැනෙනවා. අද රාත්‍රියේ මෙගා ස්ටාර් කිව්ල ඇත්තෙන්ම කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්නට තරම් සමත් වෙන ඒ තාම ආශිර්වාදාත්මක කිරුලක් කියාමට කියන්නට පුළුවන්. ඉතින් එයාද දිනාගන්නේ අජිත් වීරසිංහ විය හැකි. එසේ නැත්නම් දයාසිරි ජයසේකර විය හැකි. ජයග්‍රහකයාට එය කිල්ල හිමි. ඇත්තෙන්ම අද රාත්‍රියේ මේ තරඟයෙන් තවදුරටත් ඒ වාසනාව ලබන්නට හැකි වෙන්නේ ඒ වාසනාව ගුණයක් වඳවාගත් දයාසිරි ජයසේකර ඔබට නම් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් වුණා. අද රාත්‍රියේ මෙගා ස්ටාර් කිල්ල දරන්නේ මේ දෙදෙනාගෙන් දයාසිරි ජයසේකර සමගින් අජිත් වීරසිංහගේ ප්‍රතිභාවන් දුටු ඔබ අවසානයේ මේ විනිශ්චය සමගින් ඔබ තෝරාගෙන තිබෙනවා මෙගා ස්ටාර් කිල්ල සඳහා අජිත් වීරසිංහ. ඔබයි මෙගා ස්ටාර්. ඔබ